මගේ ඉස්සල්ලා තිබ්බ TikTok එකේ ගොඩාක් people comments වල දාලා තිබ්බා දෙමළෙන් challenge එකක් කරන්න කියලා. To be honest, මට දෙමළ වචනයක්වත් බෑ. I wish මට පුළුවන්, but unfortunately මට බෑ. So, මාත් එක්ක ඉන්නවා මගේ හොඳ යාළුවෙක් ලුක්මාන්. එයාත් එක්ක මම හිතුවා අපි පොඩි දෙමළ challenge එකක් කරනවා කියලා. So, අපි පොඩි conversation එකක් කරනවා. ලුකි දෙමළෙන් කතා කරනවා. මං I guess කරනවා මොනවද සිංහලෙන් කියන්න කියලා. And then මම respond කරනවා සිංහලෙන්. බලමු කොච්චර දෙමළ මම pick up කරලා තියනවද කියලා. காலையில என்ன சாப்பிட்ட? Again? நீங்க காலையில என்ன சாப்பிட்ட? Oh, මම wheat bix කෑවා. soy milk with honey එක. හරිද? ඔව්. ඒ කියන්නේ මොනවද කියලා කියලා. Okay. உங்களுக்கு என்ன கார் ஓட்ட ஆசை? ඉතින් ඒක පුළුවන් නේ කාර් ආස කිව්වා. ආසை කියන්නේ දෙමළේ ආසை තමයි. ඇත්තද? Oh, well මං ආස Japanese cars. JDMs. நீங்க என்னத படிச்ச? මම පණ්ඩිතයි. நீங்க මොනවද ඉගෙන ගත්තද? පඩිච්ච කියන්නේ ඉගෙන ගන්න එකද? Yeah, well law. நீங்க எங்க வேலை செய்யற? இங்க ஆஸ்திரேலியா பெர்த்ல. ඉතින් ඒකත් තේරුණා පර්ත් කිව්වනේ. ඒ කියන්නේ පර්ත් ආවේ කවුද? ඒක තමයි ඔයාලා දන්නේ නේ. ඉතින් මම සිංහල වචන මොකද කියන්න එපා. ඔව් ඉංග්‍රීසි වචන කියන්න එපා. ඊට පස්සේ මට බේසික් ගෙස් කරන්න පුළුවන් මොනවද කියන්නේ කියලා. නේ ඒක ඉතින් අපි මම ප්ලේස් එක විතරක්නේ කියන්නේ. මම මොනවද කියන්නේ මොනවද උත්තර කියනවද? So මම ආවේ 4 years ago. නෑ මම වැඩ කරනවා. පර්ත් වල කොහෙද වැඩ කරන්නේ? ආ. ඒක තමයි. ඒක Okay, alright. Okay. කිව්වා කියලා වලට තේරෙන්නේ. හරි. நீ எங்க பிறந்து வளர்ந்த? මම පොරොන්දු වුණා. எப்படி இருக்கீங்க? මට හොඳයි. වට කොහොමද?